හරි මේ තියෙන්නේ අපි මේ සෙන්ටිමීටර් 3ට මේ තලා ගනිපු මේ කුරුදු. අර මම ඉස්සෙල්ලා කලින් වීඩියෝ එකේ තියෙන සෙන්ටිමීටර් 3ට මේ හතරම ගත්තේ. දැක්කා. ඒකෙන් මම මේකත් ඇලුවා. මේ තියෙන ඇල්බ කෝට්ට. සෙන්ටිමීටර් 3ට තල්ලා තමයි මේක කරලා තියෙන්නේ මේ. මේ ලස්සනට තියෙන ගාන්ට කෙලි තනි ලීයෙන්නේ තනි කෝට්ටෙන් තැලුවේ. මේ මම තව එකක් තාලනවා පෙන්නන්නම්. මෙන්න මේ වගේ තීරු කපාගෙන ඉන්න ඉස්සෙල්ලා. මේ චූටි තීරු මේ නැත්තම් මේකට ගහන්න බැරි වෙනවා. මේ වගේ චූටි තීරු තියෙනවා. චූටි තීරු තමයි යන්නේ. මෙහෙම මේ අර වගේ කෑලි ඕනේ නැහැ. මෙන්න දිගට තියාගෙන යන්න තියෙන්නේ. කට්ටිය නම් මේ කෑලි කඩ කඩ දාන. එහෙම ඕනේ නැහැ. කොහොමවත් මේක පිරෙන්නේ ඕනේ. මෙන්න මුල ළඟින් මේ මුල ළඟින් චුට්ට වැඩිපුර තියන්න ඕනේ. මොකද එතන ලස්සනට එන්න හින්දා චුට්ට වැඩිපුර දාලා තමයි මුල ළඟ හදන්න ඕනේ. මෙන්න මේ තියෙන කට්ටිය නම් එක කියන මම නම් මෙහෙම හදන්නේ. තියෙන විදිහ. ඊටසේ මේ දාලා බලන්න ඊට පස්සේ මෙහෙම එකතු කරලා බලන්න එකතු වෙනවද? එකතු වෙන වැඩි ඊට පස්සේ තව දාන්න. බින්ද ගන්න. උඩට යන්න පොඩි ඒවා දාන්න. නැත්නම් අමාරුයි. මේ විදිහට කෑලි දාන්න. මේ දිග කෑලි දාන්න කට්ටිය කඩ කඩ දාන අය. මේකේ තියන් ඕනේ අපිට මට නම් ලේසි මෙහෙම දිගට දාන්න. කෑලි කඩ කඩ දැම්මත් එකයි මෙහෙම දිගට දැම්මත් එකයි. මම මේක මේ බොල් වෙන්නේ නැති බොල් වෙන්නේ කියන්නේ එහෙම එකක් නෑ. මේක මේ අහු වෙද්දි නිකන් මෙහෙම ගණට අහු වෙන්න ඕන. නිකන් වල වගේ අහු වෙන්න බැරි වෙන්න. මේ විදිහට මේක මේව කරාම හරි. මේක මේ ඉක්මනට වේරුවා පෙන්වන්න ඕන හින්දා වීඩියෝ එක. මේ දැන් චුට්ට අපල බලන්න. මන්ති තැන් වලට ආපහු දාන්න. කෑලි වෙන්නේ. මේ විදිහට මෙතන පොඩ්ඩක් මදි. පොඩ්ඩක් වෙලාව යනවා. වෙලාව ගියට තමන්ගේ කුරුන්දක් මෙහෙම තලා ගන්නවා. පියල් 6000. එච්චර වෙලා ගියත් මොකද ඉතින්. දවසට කිලෝ එකක් තලා ගත්තා. නේද තමන්ට? මට මේ හුරු නැති හින්දා ඔය නම් ඉතින් දඩබඩ ගාලා තලනවා. ලා පුතු තියෙනවා. මේ අමාරුයි. මමත් මේ ඊයේ පුරුදුයි. වැඩි දවසක් නෙවෙයි ඊයේ. ඉතින් ලොකු දෙයක් නෑ මේ. හරි සරල දේවල් තියෙන.
මේවට තමයි අමාරුයි ගගා කියන්නේ. කොච්චර ලේසිද කියලා. දාපොතු තිබ්බනම් හොඳටම ඇති. ඒක තමයි වෙන්නේ. මට මේක හදන්න වෙලා ගියා. වේදිච්ච ගාන මා ඇබුණා වැඩි වුණා. මේ වේලෙන්න තිබුව වැඩි වුණා. දැන් මෙච්චර මේ වෙන්නේ. හරි ඊට පස්සේ අපි මෙන්න මේ වගේ පටියකින් මේක උත්තා ගන්නවා. එතකොට ආයේ මේ අර වේල මේ එකෙන් බඩම් බලන්න ඕනේ මෙන්න එහෙම පටිය. වෙලා ගන්න. වෙලා ගන්න. ඊට පස්සේ මේ අතට මේ අතින් අල්ලගෙන මේ අතින් තමයි බලන්නේ ඊට පස්සේ. යන ගමන් මේ මම බලනවා. මේ මාතාද මම බලන් යනවා. පටිය වෙලාගෙන යනවා. ඊට පස්සේ මෙහෙම අල්ලලා ඈතට අල්ලන්න. ඒකට වල්ලන්න. පටිය හදලා මාළුකු දෙයක් නැහැ මේකේ. මෙහෙම ඉගෙන යන්න තියෙනවා. පටිය චුට්ටක් මදි වුණා. මේ තියෙන්නේ
එළියට ආවා. මේක තමයි ඇල්බ කියන්නේ. දෙස්සියෙන් කතරෙන්. අගිස්සේ මුල ලස්සනට එන විදිහට මෙහෙම කපා ගන්න ඕනේ. මේ මම ඉවලට හදාගත්තේ මේ අර මම අපිට ලොකු මේව නෑ. මෙහෙම තියලා ඒ ගානට තියෙන මේක කපා ගත්තා. හැදෙන්නේ අකල් 21 ලස්සන තියෙනවා. ඔට මේකේ මේ ඊට පස්සේ බඩ අඹර ගන්නවා. මෙහෙම ඉවලෙම හදන්නේ මේක. එහෙම තමයි. මේ ඉවලෙම බිම බඩ අඹර ගන්න. මේ විදිහට. ඒකට මේ ගානට එනවා. ඕල් වෙලා එහෙම ගානට එනවා එතකොට. දැන් ඒක ඉවරයි. මේ තියෙන්නේ මම තරපු ඇල්. මේ පටිය දිගට තියන්නේ මේ මුල පැත්ත. පටිය වෙන්නේ මුල පැත්තට. අග පැත්තේ නෑ වෙලා නෙමෙයි. මේ තියෙන්නේ ඇල්බ. මෙන්න මේ ගාන තමයි. එකනේ ඉච්චර අමාරු නෑ. මේ ජොයින්ට් මේව තව ඊන් වෙනවා මේක වේලෙද්දි. දැන්ට මේ ගාන වේලෙද්දි තව ඊන් වෙනවා මේක. ඒතකොට මීට වැඩිය තවත් චූටි වෙනවා මීටත් වැඩිය. දැන්ට මේ ගාන මේක ඉතින් වේලන්න තියෙන්නේ දැන්. ඔය ඉතින් මහ ලොකු දේවල් නෑ. මේ දෙකෙත් හදන්න පුළුවන්. මේ තියෙන්නේ තල්බ වේලන්න හදන්න. මොකද තමයි කිලෝ එකක් 6000 දෙන්න පුළුවන්. මම හැදුවා කියන්නේ මට ඇඩිය අවුරුදු ගණන් තිස්සේ කුණු කරන කට්ටිය ඉන්නෝනේ ඉතින්. මම හැදුවා කියන්නේ ඉතින් ඕනි කෙනෙක්ට හදන්න පුළුවන්. මම ඊයේ පුරුදුනේ අද තැලු. මහ ලොකු දෙයක් නෑ. හරි අපි මිටි බඳින එකකින් වීඩියෝ එකකින් හම්බෙමු. මේ චූටිය විකුණන තැන ඒ මේ ඔක්කොම දාන්න. මම කියන්නේ ගෙදරක් තියනවා නම් ඔයාලට මෙහෙම තලා ගන්න. ලොකු කුරුඳි ඉඩක් නැත්නම් ඇල්බ වලින් තලා ගන්න. මේ බෝල කුරුන්දෙන් තලන්නේ මේ ඇල්බ. බෝල කුරුන්දෙන්. මහ කුරුන්දෙන් නෙමෙයි. පළවෙනි පාට කපන බෝල කුරුන්දෙන්. කට්ටිය කියන එකකින් බෑනේ ගැට තියනවලු. ඒ හින්ද බෑයිලු. ඒක හොඳ ගෑලි වලින් තලන්න. වැඩි මිලකට දෙන්න පුළුවන්. හරි එහෙනම්. Thank you very much.